friends ඉතින් ඔයගලන්ට කොහොමද ඉතින් ඔන්න අද අරන් ඉරලා තියන්නේ ඔය වෙනස්ම වීඩියෝ එකක් වෙන YouTube channel වලින් ඉතින් මේක දාලා ඇති ඉතින් ගොඩ දෙනෙක් අලුතෙන් ආවිල්ලා තියෙනවා ඉතින් ගේම් එකට මාත් අලුතෙන් ආවා ඉතින් මම ඉස්සෙල්ලා නම් ගේම් මම account එක නැති වුණා ඉතින් guys මේ අද වීඩියෝ එක තමයි මේ මගේ පළවෙනි වීඩියෝ එක මම ෂෝට් වීඩියෝ දාලා තියෙනවා 4ක් විතර. ඉතින් මේ වගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් guys ඔන්න thumbnail එකේම දකින්න ඇති මොකද්ද වීඩියෝ එක කියලා. ඉතින් මේ අද වීඩියෝ එකෙන් ඉතින් කොහොමද හරියටම wall unlimited දාලා custom එකක් හදාගන්න කියලා headshot only දාලා. ඉතින් අපි වැඩි කතා නැතුව යන් guys වීඩියෝ එකට. ඉතින් ඉස්සෙල්ලාම ඔයගොල්ලන් BR මම එකක ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ එතන ගියාට පස්සේ එතන තියෙනවා කස්ටම් කියලා එකක්. කස්ටම් කෙනෙක් ගිහලා ක්‍රියේට් දෙන්න. ඉතින් guys අනිවාර්යෙන් ඔයගොල්ලන් කස්ටම් එක ක්‍රියේට් කරගන්න කලින් මෙන්න මෙතන tap to enter password කියන තැන ඔයගොල්ලෝ ඉතින් කැමති password එකක් දෙන්න. ඉතින් අංක වලින් විතරක් දෙන්න. මොකද මේක අංක වලින් විතරයි support කරන්නේ. ඉතින් ඉංග්‍රීසි අකුරු ගහුවට වැඩක් නැහැ. ඉතින් මම දෙක දා ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට මෙන්න මෙහෙම එනවා. මේවා නම් මොනවත් හදන්න දෙයක් නැහැ. ඉතින් මම විදිහට ආවට මෙන්න මෙතන hot කියලා දාලා තියෙන්නේ. එතන මේ දකුණු පැත්තේ ammo limit කියලා තියෙන ඕගොල්ලන්ට පේනවාද? ඒක no දා ගන්න. එතකොට ඊට යටින් airdrop කියන එක no දා ගන්න. ඉතින් මෙන්න මේ hot කියලා වම් පැත්තේ තියෙන දෙවෙනියට ඉතින් ඒක no දා ගන්න. no දාගෙන වම් පැත්තේ යටම තියෙනවා headshot කියලා. headshot කියන yes දාලා ඊළඟ එකට ගිහිල්ලා මෙන්න මේ පළවෙනි දෙක no දාලා අනිත් එක yes දා ගන්න. ඊට පස්සේ මේකට ගිහිල්ලා ඔයගොල්ලන් මෙතනින් ඉතින් ඔයගලන්ට කැමති ගන් දා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මෙතන ටික් එකක් තියෙනවා ඔයගලන්ට බලන්න ඒක on කරගන්න. ඉතින් මෙන්න මෙතන ඔයගලන්ට කැමති ගන් දා ගන්නවා නම් මේක උඩටම අඩු කරන්න ඕනේ. ඉතින් එහෙම ඕනේ නැහැ. ඉතින් හැම ගන්නයක්ම දා ගන්න ඕනේ ඔයගලන්ට. එහා පැත්තේ එක අයිකන් එක ඔබලා මෙන්න මෙතන රවුන්ඩ් ගන්න තියෙනවා. රවුන්ඩ් 7 දැම්මට ගයිස් එන්නේ 4ද කොහෙද? ඉතින් මේක ඔයගලන් රවුන්ඩ් 7 ගන්න ඕන 13 දාන්න. රවුන්ඩ් 8 ඕන නම් 15 දාන්න. ඉතින් මම රවුන්ඩ් 7 ඕන නම් 13 දාලා මෙතන රවුන්ඩ් ගන්න තියෙනවා මෙන්න පේනවා ඇති. ඉතින් මේ ඔක්කොම 9950ට දා ගන්න ඕනේ. ඉතින් ඔක්කොම ටික වැඩි කරගෙන යනවා. ඉතින් ඔක්කොම ටික වැඩි කරගන්න. ඊට පස්සේ ඔයගලන්ට මේ කස්ටම් එක ඔයගලන්ට ආයෙ වෙන කස්ටම් හදන්න ඕනේ නැහැ. මෙන්න මෙතන save කියලා icon එකක් පේනවා ඇති. මම ඊතලෙන් දානවා පේනවා ඇති ඔයගලන්ට. අන්නේ icon එක save දෙන්න. save දුන්නට පස්සේ guys මෙතන හැදෙනවා. ඉතින් ඔයගලන් මතක් කරලා අනිවාර්යයෙන්ම මේ password එක දාගන්න. ඉතින් මේ මෙතන ඔයගලන් සෝලෝද ඩුවෝද ස්කෝඩ්ද 6 දෙනාත් ගහන්න කියලා. ඉතින් ඔයගලන් ගහන විදිහ අනුව ඔයගලන් දාගන්න. සෝලෝ කියන්නේ guys දෙන්න ගහන එක. ඩුවෝ කියන්නේ එක පැත්තකට දෙන්නේ. ස්කෝඩ් කියන්නේ එක පැත්තකට 4 දෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉන්නේ. ඩුවෝ ක්‍රියේට් රූම් කියන එක දෙන්න. ඊට පස්සේ guys ඔයගලන් wall unlimited දාලා custom එක හැදලා ඉවරයි. ඉතින් පුංචි වීඩියෝ එකක් තමයි මම පළවෙනි වීඩියෝ එක වෙන්නේ. ඉතින් ගේම් එකට අලුතෙන් ආපු අපි වගේ ඉතින් දන්නේ නැහැ හරියටම හදාගන්න. ඉතින් එහෙනම් තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. එහා පැත්තේ bell icon එකත් ඕල් කරලා තියාගන්න. මම දාපු වීඩියෝ ගැම්මට ඉතින් ඔයගොල්ලන් ගාවට ගෙන්න ගන්න ඕන. ඉතින් මාව like කරලා share කරලා තියාගන්න. එහෙනම් ඉතින් අද අපි ගිහින් එන්න ඊළඟ වීඩියෝ එක හමු වෙමු. subscribe කරලා තියාගන්න guys. එහෙනම් අද අපි සමු ගන්නවා. bye bye.